ලක්ෂ ගණන් හම්බ කරන්න YouTube channel එකක් හදමුද? ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ කොහොමද step by step YouTube channel එකක් හදන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයගොල්ලෝ මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන් ඔය ගිහින් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා එහා පැත්තේ notification bell icon එක all press කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට ඉතියාලෝනේ මම ඔයගොල්ලන්ට කිව්වා වගේම මම දැන් යන්නේ ඔයගොල්ලන්ට YouTube channel එකක් හරියට හදන විදිය පෙන්නන්න. ඉතින් මම අද YouTube channel එක හදන්නේ මගේ laptop එකෙන්. ඉතින් ඔයගොල්ලන්ට laptop එක PC එකක් නැහැ කියලා දුක් වෙන්න එපා, වැඩි අතාරින්න එපා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන ඔයාගේ phone එක, mobile phone එකෙන් උනත් ඔයාලා YouTube channel එකක් හදා ගන්න පුළුවන්. අපි දැන් යමු අපේ laptop එකට ගිහිල්ලා කතා කරමු කොහොමද YouTube channel එක හදන්නේ කියලා. ඉතියාලෝනේ මම මගේ අලුත් ඊමේල් එකේ YouTube app එක ඕපන් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා මෙතන ප්‍රොෆයිල් අයිකන් එක තියෙනවා. ඉතින් මම මේක එකපාරක් ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට YouTube Studio කියන එකට යනවා. ඉතින් ඔන්න විදිහට ගියාම ඔයාලට පේනවා dashboard එක බලා ගන්න පුළුවන් ඉස්සරහින්ම. ඉතින් මෙතන customization කියන එකට තමයි මම දැන් යන්නේ. ඉතින් ඔයාලට පේනවා profile tab එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඉස්සෙල්ලාම අහලා තියෙනවා banner image එක. ඊට පස්සේ picture එක අහලා තියෙනවා. ඊට පස්සේ name, handle, description ඔන්න ඔය වගේ ටිකක් අහලා තියෙනවා. ඉතින් මම මේක ඉස්සෙල්ලාම banner image එකක් තමයි දෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට ගිහිල්ලා උදාහරණයක් විදිහට මෙන්න මේ ෆොටෝ දෙක තමයි මම අද ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම මේක banner image එකක් විදිහට දෙනවා. ඊට පස්සේ profile picture එකත් මම මෙන්න මේ image එක දෙනවා මේ profile picture එකට. ඉතින් ඔයාලට කැමති image එක මේකට දී ගන්න හැකි. ඉතින් ඊට පස්සේ මෙතන channel name එක ඔයාලට දැම්ම හැකි. ඉතින් මම මෙතන දානවා Tehan Tech LK කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන channel එකේ handle එක වෙනස් කර හැකි කැමති නම් ඉතින් මම මෙන්න මේකම තියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන description කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මගේ YouTube channel එකේ මෙන්න මෙතන description එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම ඒකම copy කරගන්නවා මේ මෙතනට. ඉතින් මම මේකම copy කරන් ගෙනල්ලා මෙන්න මෙතනට paste කරනවා. ඉතින් එන්න ඒකත් හරි දැන් ඊට පස්සේ මෙතන add language කියලා තියෙනවා. ඉතින් ඕක නම් ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන channel URL එක ඔයාලට ඕන නම් මෙතන copy කරලා තියාගත්ත හැකි. ඊට පස්සේ මෙතන links කියලා දෙයක් තියෙනවා. ඉතින් මේක add link කියලා දෙනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට my channel එක බලා ගන්න පුළුවන් මේ විදිහට links කියලා. මෙන්න මේ විදිහට WhatsApp channel එකේ link එකයි Facebook account එකේ link එකයි මෙන්න මේ විදිහට බලාගත්ත හැකි. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මෙතන TikTok නම් TikTok කියලා දීලා ඔයාලට මෙතන එකේ URL එක දුන්න හැකි. ඉතින් මම ඒක මෙතන දැන් ඉන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන contact info කියන එකට ඔයාගේ email address එක දාන්න. ඉතින් මම මගේ email address එක මෙන්න විදිහට දැම්මා. ඊපස්සේ වීඩියෝ watermark කියලා එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ ෆොටෝ එක තමයි මම දැන් අප්ලෝඩ් කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක වීඩියෝ එකේ අවසානයේ වීඩියෝ එකේ මුලට සහ වීඩියෝ එකේ මුලින් ඉඳන් අගට මේක දාන්න. ඉතින් මම මේක වීඩියෝ එකේ අන්තිමට තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක change කරගෙන නැත්නම් මේක remove කරලා දැම්ම හැකියි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන home tab කියන එකට ගිහිල්ලා ඔයාගේ වීඩියෝස් තියෙනවා නම් මෙතන for you videos ඔන්න විදිහට category කරන්න. ඉතින් මගේ තාම වීඩියෝස් නැති නිසා මම මෙන්න මේ විදිහට මේක පබ්ලිෂ් කරනවා. යාළුවනේ දැන් අපි මේක පබ්ලිෂ් කරගත්තා. ඊට පස්සේ ඔයා මෙතන යන්න settings කියන එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉස්සෙල්ලාම general කියලා තියෙනවා. ඉතින් මේකේ currency එක US dollars තියන්න. ඊට පස්සේ channel කියලා තියෙනවා. ඉතින් මේකේ basic info එකට ගියාම country එක select කරනවා. ඉතින් මෙතන ශ්‍රී ලංකා තියන්න. ඊපස්සේ keywords 500ක් ඔයා මේකේ අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒක ඔයාගේ channel එකට වඩාත් හොඳයි. ඒතකොට ඔයාගේ channel එක කවුරු හරි search කරද්දී මේ keywords දීලා තිබ්බොත් ඔයාගේ channel එකත් searching result එකේ උඩට මෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ advanced settings කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන audience කියන එක ගියාම මෙන්න මේකේ I want to review this setting for every video කියන මෙන්න මේකේ tick එක දාලා තියාගන්න. ඊට පස්සේ ads account එක link කර හැකියාට මෙතන. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ටික නම් ඔයා මුකුත් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන මෙන්න මේක මේ ටැබ් එකට ගියාට පස්සේ අපිට enable කරන්න කැටගරි තුනක් තියෙනවා. ඉතින් මේකේ standard features කියන එක enable වෙලා තියෙන්නේ. ඉතින් දෙවෙනි එක enable කරන්න නම් verify phone number කියලා තියෙනවා. ඉතින් මේකේ ඔයාගේ phone number එක verify කරන්න ඕනේ. ඊට පස්සේ මේ තුන්වෙනි එක enable කරන්න නම් මේක automatically verify වෙනවා. මෙන්න මේ video verification, valid ID, channel history කියන මෙන්න මේවා බලලා මේක automatically verify වෙනවා. ඊට පස්සේ පුළුවන් මෙතන upload default කියන එකට යන්න. ඉතින් මේකේ basic info කියන title එකක් automatically දෙනවා නම් ඔයාලට මේක දුන්න හැකි. ඉතින් මම මේක දෙන්නේ නැහැ. ඊට පස්සේ මම description එක මගේ automatically වැටෙන්න ඕන නිසා මම මේකේ description එක මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ public තියලා tax 500ක් දෙන්න ඕනවා. මේකෙත් අනිවාර්යයෙන්ම technique ඔන්න ඔය වගේ දේවල්. ඊට advanced settings ගියාම ඔයාලට වෙනවා මෙන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මේකේ license කියලා තියෙනවා. මෙන්න මේකම තියන්න category එක ඔයාලට පුළුවන් මෙන්න මෙතන technology category එක දාන්න. ඉතින් මම technology කරන නිසා ඉතින් මේකේ video language එක හල් තියෙනවා. ඉතින් ඔයාලට මේකේ video language එක සිංහල මේකේ දුන්න හැකි. ඊට පස්සේ මෙතන
title description language එක English දුන්න හැකි. ඉතින් ඔයාලට කැමති එකක් මෙන්න මෙතන දුන්න හැකි. ඊට පස්සේ comments කියන එක on basic කියන එකේ තියාගන්න. ඊට පස්සේ මෙතන permissions කියන එකේ බැලුවොත් ඔයාලට කවකට හරි invite කරන්න ඕන නම් මෙතන වගේ editor කෙනෙක් කවුරු හරි channel එකේ ඕන කෙනෙක්ට ඔයාලට මෙතන invite කර හැකි. ඊට පස්සේ මෙන්න මේ tab එකට ගියොත් ඔයාලට comments on basic නම් කියන ඔන්න ඒ තුන දාන්න තියාගන්න. ඉතින් මේකත් ඉවරයි නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන save දීලා ඔයාගේ YouTube channel එක හරියට හදාගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා වගේම ඔයා ඒ ස්ටෙප් ටික පාවිච්චි කරා නම් දැන් ඔයගොල්ලෝ YouTube channel එක හරියට හදාගෙන. ඉතින් කොහොමද අදිනවා වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහා තියෙන like button එක press කරන්න. channel එකට අලුත් කෙනෙක් නම් දැන් ඔයගේ පල්ලෙහා තියෙන subscribe button එක press කරලා එහා පැත්තේ notification bell icon එක press කරලා තියාගන්න. නම් තාම මේ වගේ brand new video එකක් හම්බ වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න. අදට ගිහින්